මේ බං අපි මේ සීලවතිය ආතික අබ ගහෙන් අබ කඩන්න නැති ඉම්බං. දකෝ දැන් 2025 පාරට අවුරුද්ද ඉවරයි. දැන් මේ අවුරුද්ද මොනවද කියහන්කෝ මේ වැඩපිළිවෙල. මොනවද ඉතින් මේ අවුරුද්ද කරන්නේ? අද ජනවාරි 1 වෙනිදානේ. මේ අවුරුද්දේ ඉතින් මොනවා ගන්නද බං දෙලට ගිය අවුරුද්ද වගේ මෙමු. මේ මෙන්න පොඩ පොල් කඩලා හතල කියමු. අනේ මේ ඔබ මේ ඉතින් රෙද්දක් කියනවා. මතකනේ? ගිය සතියේ අර සිරිදෝතල වැත්තේ පොල් ගහෙන් වැටිලා මතක නැද්ද රෙද්ද? හරි බං ඉතින්. කොල්ලනේ කොහමද? අම්මට උඩු මෙයාට ඉලෙක්ට්‍රික් එක නේ. අඩේ. කොහෙන්ද ඔබ ගත්තේ? ඉලෙක්ට්‍රික් නෙමෙයි දුකද බර කක්කුඩ මෙයා කරලා යන්නේ. ඉලෙක්ට්‍රික් තමයි බං. මේ අපේ අම්මා බං අරන් දුන්නේ මේක. මං කිව්වනේ බං ඔය ක්ලාස් එකට යන්නේ පයින් යන්න බෑ. පායන බස් එකේ නයි වෙයි. අපේ අම්මා මේකක් අරන් දුන්න අඩු ගන්නට. පට්ටනේ. අඩේ පට්ටනේ. අපේ අම්මට කියලා ගන්න ඕනේ බං. මේ ඔයි මේ මොකද්ද බං මේ ඔබට ලයිසන් නැහැ නේ බං. ඔබ කොහමද පදින්නේ? ඔබට ඒ පඬිතුකම් වැඩක් නැහැ නේ මං කොහොමද පදිනවනේ? අඩේ එහෙම කියන්න එපා බං ඉතින් අවුල නෑ බං ලයිසන් ඕනේ ගම වටේ ඒවා පොලිසිය නෑනේ වැඩි. පදිනව නැත්තම් මම මේක ලයිසන් ඕනේ නැති කතාවකුත් කියමු. මොකද දන්නේ? හරියට දන්නේ නැහැ බං මම එකක් කියන්නේ. හරි ඉන්නේ ඉතින් මම මේක පදිනවා අතලි. ඒ කවඩිය වටයක් පදින්න දියන්කෝ. වරි. මේ කොහොමද බයි ස්ටාර්ට් කරන්නේ? ඔය එතන ලතු පාට බොත්තමක් තියෙන බෑ ඒක ඔබලා. මේ මේකද? ඔව්. මේකනේ ෂුවර් සයිද ඔබලා බයි. මොන මගුලක්ද බල්ලෝ ඒ කරේ ඒක එකපාරට ඔබන්නේ නෑ එම. අඩේ සෝරි බං. බුදුගම්බා බේර ගනියෝ. අනේ මගේ බයික් එක. අපේ අම්මා ඔබ උගතටයකෝ ගත්තේ. ඔක්කොම එකපාරට ස්ටාර්ට් කරාම අටට පරාට යනවා බල්ලෝ. අර පව් බං කවඩිය ඔය මාටිය කරත් කරන්න ඔය වගේ ගොම් වැඩන්නේ. ඔව් බං ගොඩා. අඩේ කවුද ගෝල් හදන්නව පොඩි දඹ. බලහන් පොඩ. ඉස්සෙරිත ස්ටුඩියෝ ඒවා. ආම්ත කරහන් ඉති. කියන්නේ ඉස්සෙරිත ස්ටුඩියෝ ඒ. සිබියාරකෝ මොකද 250ද? ඒ වට්ටනේ. අපි එන්නේ මාටි පොඩි අකට තෙඩ්ඩයක් කරගෙන බා. එසේ ස්ටුඩියෝ එන්නම්කෝ. හරි. ඉන්න. ඒ බං මොකද්ද කිව්වේ? මොකද්ද බර බයික් එක ගැන කියන කතාවක් කිව්වේ? අර එස්සෙරිත ස්ටුඩියෝ CBR එකක් ගෙනල්ල බා. ඉක්මනට මම බලන්න. අරුන් දුන්නේ ඕනේ නැහැ නේ අපි ඉක්මනට යමු. මුතු අම්බෝ. අඩෝ. ඊ කවඩියගේ මේක ගහුඩුනේ. අම්බෝ කොන්ද. ඒයි ගම් මාටියා. කොහොමද මගේ? අර ඉලෙක්ට්‍රික් ස්කූටරේ. අනේ මේ උඩ තියන්නේ බං ගහේ. අපේ අම්මා උගසට ගත්ත බයික් එක. දැන් අම්මගේ කුටි ගන්න වෙනවා. තෝරම්මා කාර ගන්න යාළුවෙක් බං. අඩෝ සෝරි බං. මං ඔබට බයික් එක අරන් දෙන්නම් ගාට නගලා. අරන් දීලා වැඩක් තියලා ලොකු ස්ටාර්ට් කරලා ඔක්කොම උඩ කෑලි ටික පේන්නේ බලන්න. වෙද්ද? ඔව් ඉතින්. තෝල ඇද්දලා තෝ කියන හැටි බල්ලා තෝට අද අනේ මං ඔබට සල්ලි හරි දෙන්නම් මං ගන්න එපා. අඩේ ප්ලීස් බං. ගහන්න එපා. තෝට බුදුන්ද මගෙන් තව කන්න නැතුව හෙට මට සල්ලි දීපන් අනිවාර්යෙන් ඈ. තමන් තෝගේ අම්මට කියලා අනිවාර්යෙන් ඉල්ල ගන්නවා. අම්මට කියා ගන්න ඕනද මට සල්ලි දෙනවද? ඈ? අම්මට කිව්වොත් දන්නවනේ තේ ඔයාලා අම්මට කිව්වොත් එනද? ඔයාලා ඉතින් කොස්සක් කරනවා ගන්නවනේ නේද? අනේ අම්මට නම් කියන්න එපා අපේ. අනේ දෙන්නම් කොහෙන් හරි දෙන්න අනේ අපේ අම්මට නම් කියන්න එපා. හරියට දෙන්නම්. දැන් ඵලයන් බාරෙද්ද 2026 අවුරුද්දේ පළවෙනි දවසේ බලන්න මුණ පළවෙනි මාසෙදී එද්ද බලන්න සල්ලි දෙන්නත් එපානේ. මේ අවුරුද්දේ තව මොනවා වෙනව වෙයිද දන්නේ රෙද්ද. මේක රුපියල් 20000ක් විතර. පළවෙනි දවසේ රුපියල් 20000ක් විතර. මට දැන් හිතන පරණ අවුරුද්ද හොඳයි කියලා රෙද්ද. අඩේ ඉස්සෙල්ලා ස්ටුඩියෝ පිටින් ඉන්නේ කියලා. මේ බයික් එක නම් තියෙනවා. අඩ තව බයික් එකක් තියෙනවා නේ. ඉස්සෙල්ලා ස්ටුඩියෝ නැත් එක්ක අනිත් එක. ඒකනේ මං කොහෙ ගිහලා දැන් ඉස්සෙරිත ඔය. මල්ලි ලාවද? කොහොමද වණ්ඩි දෙක? සුපිරිදායේ ටොප් බඩුනේ. ඔව් මල්ලි. කෝ අර අනිත් සෙට් එක නැද්ද? මාටින්ලා සෙට් එක මාටින්ලා එක වඩේ පොඩි සීන් එකක් ගියා. මෙතන කතා වෙන්න ඕනේ.
එන්දෙන් දෙන්නේ නැහැ. ඉතින් මාටියටත් එන්න කිව්වා, කවඩියටත් එන්න කිව්වා. සුප්ප නම් මේ ගමේ ගිහිල්ලා උඩ ගමේ යන්න ඕනේ කිව්වා කියලා. ගමේ යන්න ඕනේ කියලා නෙමෙයි තාත්තා එන්න කියලා. ඔක්කොම සීන් එකකට තමයි එන්නේ කියලා දිනුවක් හරි වට දක්කටපු සීන් නැත්තේ සුප්ප නම් අපිට කිව්වේ. අම්මාට උඩු එස්සෙරිට ස්ටුඩියෝ අයියේ. කාගේද මේ බයික් එක? මක් හරි වීඩියෝ එකක් ගන්න දිනයි. ඒකට එච්චරිට මේ කාටද මේ අනිත් බයික් එක? මේ ඇවිල්ලා ඉන්නේ මාටිනු ඉච්චාලෝ මාටින් මල්ලි කවඩිය මල්ලි මේ බයික් එක නම් මගේ යාළුවෙක් තාවා එයාපොඩ කඩේට ගිහින් එන්නම් කිව්වා. දැන් මේ පුළුවන් නම් කාගේද කියමු බලන්න. ඔයාලා දන්න කෙනෙක්ගේ. ආවම බලන්නකෝ. බලමුකෝ. හරින්නේ. එන්නකෝ යාළුවෝ සෙට් එකක් කියනවා වෙන්න. මාටිලා සෙට් එක. අම්මාට සිරි මේ එස්සේ කාටුන් ස්ටුඩියෝ අයියනේ. අද කිරිතුරුවනේ. මොකෝ ඉතින් මේ පැත්තේ? මල්ලි මම දියාවා මේ සෙරිතුවා මේ මට පොඩි වැඩක් තියෙනවා අංගට අපේ පැත්තේ කොළු සෙට්ටලා තාම පෙන්නුවේ නෑනේ මම යන්නද යන්න ඉස්සර කාටුන් ස්ටුඩියෝ. හරි පස්සේලා සෙට් එකමුකෝ. යන්න. හරියට අපි ගියා කොහමද ඉතින් වන්ඩි සුපිරි පඩේ? සුපිරි අයියේ මේ ඒක නෙමෙයි අර හොල්මන්ට මොකක්ද කරේ? ඔයා ගැන කතා කරන්න පාර ගෙදරටලා ටීවී බල මෝඩෙක් වගේ ඉන්නේ. රෙද්ද මුළු ගේම් වන්නේ සෝබා. හඳ හිතන් ඉන්න ඔක බෝතලවලට දාලා හීර කරන්න. ඔක හරියන්නේ නෑ බං. වීඩියෝස් වලට views එනවා දැන් ඔක නිසා. අර එකකට 10යි කියලා තිබ්බම උත් එක මගේ දැම්මනේ වීඩියෝ. වැඩක් නෑ මොන කරන්නද කියලා හිතා ගන්න බෑ. උත් එක ඊයේ දාපේකට මාරි දෙට යනවා. රන්ද හිතා ගන්න බැරුව වෙන්නේ. මොකක් හරි කරනමු ගවි. නෑ බා මේ බලහංකො ජොනිය. ඌ ඊයේ මාර ෆිට් එකේ හිටියේ යාළුකනේ. අද බයිනෝ. මේකනේ බා. ඒ වුණාට ඉතින් කාටද බං ඔය හිමලත් එක්ක ඉන්න පුළුවන් එපා වෙනවනේ. දැක්කම ඔබට එපා වුණේ ඉතින් ඉස්සෙල්ලා මේ දවසේ යාළුවා. ඔව් නේ බා. මේ සෙරිතු ස්ටුඩියෝයේ වටයක් දෙනවා පදින්න. හැබැයි ගොඩක් දුර යන්න බා. වටයක් ගිලවරේ. හරි යන්නේ. අනේ මේ එච්චර ස්ටුඩියෝ මොටරන් දෙන්න එපා. මගේ ඉලෙක්ට්‍රික් ස්ටුඩියෝ එකක් මා දෙනවා. ඉලෙක්ට්‍රික් ස්ටුඩියෝ දෙන්න මම එකක් පාකරන්නේ. මූ ඒක මේ 10ක් කුඩි හිටකලා කෑවා. මුගේ බොරු එසෙරිතු ස්ටුඩියෝයි මූ එක විහිං කරගත්තේ මට බටන් එකක් බන්න කියලා. මම කෙබුවා ගියා. ඔව් හැබැයි ඒ බයික් එක නම් මටත් තේරෙන්නේ. මමත් එක සැරයක් ඔය ගිහලා වැටුණා. ඒකනේ එසෙරිතු ස්ටුඩියෝ දෙන්නකෝ. හරි එනවකෝ. මල්ලි දන්නවනේ ඔක එලවන්න. ඔව් අයියේ. ඉන්දි ස්ටාර්ට් කළා ගියරයක් දාලා. ස්ටාර්ට් කරා. ගියර ගමම මේක යනවා. අනේ වඩි මේක අල්ල ගන්න අත දිගමදි. එනම් මොන මකුණට දැල්ලුව අත දිගමදි නා. අනේ මගේ ලක්ෂ 18 බයික් එක. තුනම ගොඩෙක් ගොම් මාටිය මන් තව අල්ල ගන්නම්. අයියෝ මාටිය නම් කරගන්න වැඩ. මම වැඩේ එච්චරිට ස්ටුඩියෝ මං කිව්වනේ දෙන්න එපා කියලා. හම්බ ඉදින බයික ඉතුරු කෝ මාටින් මාටින් මම මේ එසෙරිතු ස්ටුඩියෝ අයියේ. මේ ඉන්නේ මම ඔගේ අම්මට කියන්නේ පව් නිසා මන් තමුසෙට කණ්ඩ වැඩක් නෑ ඉතින් තවසේ සල්ලි ඉල්ලන එකක් මොකද අපේ YouTube පාන්නගේ මම අන්නේ තවසේ මුකුත් කරන්න ඕනේ මම මේක හදා ගන්න රෙද්ද ගුණා ආයි බයික් ඉල්ලන වරෙන්කෝ කොන්නාම්බා පොල්ලෙලි මුණු කොබ්බය හරි එසෙරිතු ස්ටුඩියෝ ඇත්තට තරහ ගන්න එපා. අර දැන් බයික් එක අල්ලු කරන්න යන්නේ නේ. මේ අවුරුද්ද නම් අජරාම අවුරුද්දක් රෙද්ද. වඩන අවුරුද්ද හොඳයි මීට වඩා. පළවෙනි දවසේ මට වුණ දෙයක්. ඔයාලගේ 2030 අවුරුද්ද මෙහෙමද? අද ජනවාරි 1 වෙනිදානේ. ඔයාලට තදා සුබද? නැති වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. දැක්කද මට වුණ දේ? දැන් මේ ගහෙන් බහගනින් කොරෙද්ද? තර අමාරු වෙලා තියෙද්දි ෂිට්. මට බහගන්න ඕන. කවුරු හරි දැක්කොත් විලද්දා